සංචාරක ගමනේ දෙවන දිගහැරම විදිහට අපි තෝරගත්තේ බස්නාහිර පළාතෙන් එහා තියෙන ලස්සන තවත් තැනක්. බලන තැන කෙත්තතු වලින් පිරී ඉතිරී ගිය එයටම මිශ්‍ර වෙච්ච පොල් වගාවත් එක්ක නිසල්මන් පරිසරය මාගේ සිත සංසුන් කිරීමට එක් හේතු සාධකයක් විය. ඉතින් එන්න මාත් එක්ක වයඹ පළාතට අයත් ලස්සන ගමක් හොයාගෙන. Welcome back to my Days with Nimsi channel. ඔයා මගේ channel එක බලන අලුත් කෙනෙක් නම් මගේ නම නිමේෂා. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. අද අපි යන්නේ වයඹ පළාතට අයත් ලස්සන ගමකට. ඊළඟ ඉඳන්ම අනුරාධපුර බස් එකට නැගගත්තාම අපිට ලේසි වුණා. පැය 3ක වගේ ට්‍රිප් එකක් තමයි දැන් තියෙන්නේ. අපිට ඇත්තටම අමාරු වුණා මොකද අපි හිටගෙන තමයි පැය 3ම ගියේ. අපි දැන් බැස්සා. දැන් අපි ඔක්කොටම කලින් මොන හරි බීලා ඉන්න හදන්නේ. දැන් අමාරුයි. කපු කඩਿੱතුව හැදෙන්න වගේ. දැන් මෙතනින් බැහැලා මෙන්න මේ බස් එකේ තමයි මේ ගමට යන්න ඕනේ. අද අපි මේ යන්නේ යාළුවගේ අක්කලගේ ගමේ. ලස්සන ගම්මද PS එකට අපි එකගෙන යනවා. අපි යනවා ගමේ ගුණි. සිතාදී. බලන්න හරිම ලස්සනයි. ආරේ බහුල ජීවිතෙන් මිදෙන එක තමයි ගොඩක්ම හොඳ. ඇත්තටම මේ පොඩි ටිකක් දැනෙනවා. අපි වගේ යාළුවෝ හම්බෙන්න ඕන. ඉතින් මේ වගේ ලස්සන සුන්දර ගමවලට එන්න. මේ ජනතාව යනවා. 5 hours later. Welcome to Warripola. The next day. Good morning. දැන් වෙලාව උදේ 10ට විතර ඇති. වාරියපොළ තියෙන ගොඩාක් ප්‍රසිද්ධ හාස්කම් ගොඩක් තියෙන පන්සලකට තමයි දැන් අපි මේ යන්නේ. අපි ලොකේෂන් එකට ආවා. ඔයගොල්ලන්ට කිහිම්ම පෙන්නන්න. ඉතින් ඔයගොල්ලෝ වාරියපොළ ආපු දවසකට මෙහෙටත් ඇවිල්ලා යන්න අම්බ කියලා. මේ පන්සල වලගම්බා රාජ්‍ය සමයේදී ඉදි කරන ලද ගොඩාක් පරණ පන්සලක්. වීඩියෝ එක දිගටම බලන්න. හැම ඩීටේල් එකක්ම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. යන අතරමඟදී බබා එක්ක ඉන්න මෙයාව හම්බුණා. යන්න ගොඩක් දුර තියෙනවා. පොඩි කන්දක් තියෙන්නේ. උඩට ගිහින් බලමු. මට මහන්සි. හිතුවට වැඩිය මට මහන්සි. ඇති. කගේ බබා හලෝ කියන්න. Hi guys. Tata කියන්න. උම්මකද? කොහෙද?
මේ පන්සල විශේෂ වන්නේ ගල්ලෙනක් තුළ පිහිටා ඇති රියන් 32ක් දිග ලංකාවේ විශාලම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කරලා තියෙන්නේ මේ පන්සලේ කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. ඊට අමතරව තවත් හාස්කම් රැසක් මේ පන්සලේ තියෙනවා කියලා තමයි අපි අහපු අය අපිට කිව්වේ. දැන් අපි ලෙන ඇතුළට යන්න තමා හදන්නේ මල් පූජා කරන්න. වීඩියෝස් ක්ලිප් මොකොත් ගන්න බෑ. ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න. මෙතන හාස්කම් තියෙන තැනක්ලු අපිට ඇතුළට වීඩියෝ කරන්න දුන්නේ නැහැ. බුදු කුටිය. මේකේ මාළු ඉන්නවා මෙතන මේක පොකුණක් මං හිතන්නේ. ඔව්. මේක පොල් කාඩ් මේක පුරවලා ලස්සනට හදනවා. මෙන්න මෙතනින් තමයි වතුර වැටෙන්නේ. උල්පත් වතුර මං හිතන්නේ. මීට අමතරව සෝනියම් දෙවියෝ වැඩ සිටින ස්ථානය ලෙසත් වල්ලි අම්මා ගොඩබැස්ස ස්ථානය ලෙසත් වැල්ලෑගල පන්සල කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධය. පූජා කටයුතුද රැසක් මෙම පන්සලේදී සිදුවන හේයි මිනිසුන් බොහෝ සෙයින් ගැවසෙන ස්ථානයක් ලෙස මෙම පන්සල හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපේ දෙවනි දවසත් මේ විදිහට ගෙවිලා ගියා. ලොකේෂන් එකේ ඉන්නේ. එන්න එකට ආවා. එන්න අපි බලමු. ඈතින් පේන මේ කන්ද යක්දෙසා කන්ද කියලා තමා කියන්නේ. සීතාරාම කතාවේ අපි කවුරුත් දන්න හනුමා ඖෂධ පැලෑටි කන්ද උඩින් අරගෙන යද්දී ඒකෙන් ගැලවිලා වැටුණු කෑල්ලක් කියලා තමයි පරණ ඉතිහාස කතාවල නම් කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට වාරියපොළ මම ගත කරපු සුන්දරම දවස් කිහිපය ගෙවිලා ගියා. ජීවිතේ විඳපු එක තවත් සුන්දර අත්දැකීම් ගොඩක් අරගෙන අපි උදේම ආපහු කොළඹ බලා පිටත් වුණා. ආයිමත් ලස්සන vlog එකක් අරන් එනකන් ඕගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Thanks for watching all of you.